අපි එදා අන්තිමටම නැවැත්තුවේ 9 වෙනි ගානෙන් අර රිදී වල ගානෙන්. ඒකට පල්ලෙහා තියෙන ගාන හදන්නකො. අර khනිජයක සූත්‍රය කියලා තියෙන්නේ. එදා දාපු ටියුට් එකේම අද දාපු PDF එකෙන් නෙවෙයි. එදා දාපු එකෙන්ම එකවරට හොයාගන්න පුළුවන් නේද? මං ආයෙ දාන්නද? එදා දාපු PDF එකේම 10 වෙනි ගාන. මම අදත් එකක් දැම්මා. අපි ඒකෙන් ප්‍රශ්න කිහිපයක් කරමු. එදා දාපු එකෙන් 10 වෙනි එක පටන් ගන්නකො හැමෝම. ඔය එදා අපි 10 කරලා 11 ඉඳන් හදන්න. 11 ඉඳන් කරා. 10 අපි එදා සාකච්ඡා කරලා. 11 කියනවා අපිට කාබන් ග්‍රෑම් 0.0.1.2ක ඇති පරමාණු සංඛ්‍යාව. මුලින්ම මොකද කරන්නේ? ග්‍රෑම් ගානක් දැක්ක ගමන් මවුල ගාන හොයලා ඉන්නවා. එතකොට කාබන්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ. 12යි GMOL ඍණ 1. එහෙනම් මේක ඇතුලේ තියෙනවා කාබන් මවුල කීයක්ද? 0.0.1යි නේ. එතකොට ඒ කියන්නේ එක වැඩි කිරීම 10 මවුල තියෙනවා කාබන්. අපි දන්නවා එක කාබන් මවුලයක් ඇතුලේ ඉන්නවා 6.0.2 වැඩි කිරීම 10.23 පරමාණු. එහෙමනම් ඒ කියන්නේ කාබන් මේ එක කාබන් කෙනට අපි කියන්නේ පරමාණුවක් කියලා. එක මවුලයක් ඇතුලේ ඒ වගේ කට්ටිය ඉන්නවා මෙන්න මෙච්චර. දුසිමක් නම් කාබන්ලා 12ක් ඉන්නවා. කාබන් එක මවුලයක් ඇතුලේ නම් කාබන් පරමාණු ඒ කියන්නේ මේ වගේ C අය ඉන්නවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අවගාඩ්‍රෝ ප්‍රමාණය. එහෙනම් එක වැඩි කිරීම 10.3යි මවුලවල ඉන්නවා. 6.0.2 වැඩි කිරීම 10.23 වගේ 10.3 ගුණයක්. ඒක 10.3න් ආපහු වැඩි කරාම එනවා උත්තරය අපිට 6.0.2 වැඩි කිරීම 10.20ක් උත්තරය අංක 2. ඒක ඉවරයි 12 වෙනි ගානට යන. ජලය ග්‍රෑම් 50ක ඇති ඔක්සිජන් වල බර කොපමණද? එහෙනම් ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මං කියලා දෙනවා ස්කන්ධයක් දැක්කොත් එයාව මවුල ගානක් කරන්නේ. ජලය ග්‍රෑම් 50ක ඇති ජලයේ මවුල ගාන කොච්චරද? 50යි G බෙදන්න ඕනේ 8යි GMOL ඍණ 1. මෙන්න මේ වගේ මවුල ප්‍රමාණයක් තමයි ජලයේ තියෙන්නේ. H2O වල ඉන්න ඔක්සිජන් කොච්චරක්ද මවුල ගාන? H2O එකක ඉන්න ඔක්සිජන් මවුල ගානත් ඒ ප්‍රමාණයම තමයි. එතකොට 50 බෙදීම 18යි මවුල වල ඉන්නවා. ඒ වගේම ප්‍රමාණය. දැන් අපි ගහන්නේ ඔක්සිජන් වල බර. එහෙනම් මවුල ගානක් දන්නවනම් බර හොයද්දී අපි ඉගෙන ගත්ත නේද? සිම්පල් M බෙදීම M සමානයි N. ඒ කියන්නේ G බෙදීම GMOL ඍණ 1 තමයි මවුල වෙන්නේ. එහෙනම් මවුල ගානක් තියෙද්දි ස්කන්ධයක් හොයන්නේ එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා. එහෙනම් ඔක්සිජන්ගේ බර එහෙම නැත්නම් ස්කන්ධය හොයන්නේ කොහොමද? මෞල ගාන වැඩි කරන්න එයාගේ මෞලික ස්කන්ධය. මේක සුළු කරාම උත්තරය එනවා 44.44 කියලා. ජී. ඔක ඉවරයි 13ට යන්න. දහතුනේ මොකද්ද කියන්නේ? 13 කියනවා 0.005යි MOL DM ඍණ 3. කැපිටල් M වලින් දාන MOL DM ඍණ 3. සල්ෆියුරික් අම්ලයක් කියලා කියන්නේ H2SO4. ද්‍රාවණයක 300ක ඇති H+ අයන සංඛ්‍යාව මවුල වලින්. අපි දන්නවද C සමාන N බෙදීම අපි සාන්ද්‍රණය 0.005 MOL DM ඍණ 3 වෙද්දී
ඉස්සෙල්ලාම අපිට හොයාගන්න පුළුවන් NH2SO4 කීයක්ද කියලා. මොකද මේක දීලා තියෙන H2SO4 ගේ මේ සාන්ද්‍රණය H2SO4 ගේ පරිමාව. එහෙමනම් බෙදීම පරිමාව 300 ඝන සෙන්ටිමීටරෙන් බෙදලා හරියන්නේ නැහැ. අපි ඊයේ කතා කරා කොහොමද ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න කියලා. ඝන සෙන්ටිමීටර 1000ක් 1 ඝන dm3 එන 1 ඝන සෙන්ටිමීටරයක් කියලා කියන්නේ 10 3යි ඝන ඩෙසිමීටර. එන 300 ඝන සෙන්ටිමීටර කියන්නේ 300 වැඩි කිරීම 10 3යි ඝන ඩෙසිමීටර. ඕකෙන් වැඩි කරගත්තට පස්සේ අපිට H2SO4 ගේ මවුල එනවා. 8 3 15යි 15 වැඩි කිරීම මෙතන 1 2 3යි 10 3යි මෙතන 10 2යි 10 3. එතකොට එනවා 15 වැඩි කිරීම 10 4යි මවුල. දැන් අපි දන්නවා H2SO4 එකකින් H+ දෙනවා දෙකක්. එහෙනම් H2SO4 15 වැඩි කිරීම 10 4කින් දෙනවා 30 වැඩි කිරීම 10 4ක් H+ මවුල. නම් උත්තරේ 30 වැඩි කිරීම 10 4ක් තියෙන්නේ ඕකේ. ඒ කියන්නේ 3 වැඩි 10 3ක් තියෙන්නේ. උත්තරය අංක 4. 14. මේක වල කොඩින් එක දාන්න බැරි වෙලා 14 වෙනි ගානේදී ඔය එකින් එක චෙක් කරන් යන මම 4 වෙනි උත්තරේ ඔකේ විස්තර කරන්නම්. 4 වෙනි එක දැන් මේ වගේ හැම එකම බලන්න. 4 වෙනි එකේ මට රේඛ කොඩින් එක දාන්න ඉස්සෙල්ලා මම ඉන්සායි කරනවා. 4 වෙනි එකේ C සමානයෙන් බෙදීම V දාලා ගන්න කොච්චරක් මවුල තියෙනවද කියලා. ඒතර 0.5 mol dm ඍතුන ගානේ 5ක් කිව්වහම C වැඩි කිරීම V සමාන n කියන අදහසින් 0.5 mol dm ඍතුන වැඩි කරන්න ඕනේ 5යි වැඩි කිරීම 10 3 ගන්න ඩෙසිමීටරේ. ඒතර අපිට මවුල එනවනේ මෙන්න මේ වගේ සංඛ්‍යාවක් කියලා. ඒතර මවුල අපිට එනවා 2.5 වැඩි කිරීම 10 3 කියලා. දැන් මේ ආවෙක දැන් අලුත් පද්ධතියට ඒ කියන්නේ දැන් අලුතෙන් අපි ගාව තියෙන ඝන සෙන්ටිමීටර 50ක් වෙනකම් වතුර දාපු පද්ධතියන්නේ. අර 5 ඝන සෙන්ටිමීටරයට අපි වතුර දාලා ඝන සෙන්ටිමීටර 50ක ද්‍රාවණයක් හදනවා. අන්න යාට C සමානයෙන් බෙදීම V දාන මවුල ගාන 2.5 වැඩි 10 3යි. එයා බෙදන්න ඕනේ 50 වැඩි කිරීම 10 3යි ඝන ඩෙසිමීටර වලින්. ඒතර උත්තරය අපිට එනවා 0.05 mol dm ඍණ 3 කියලා. ඒකට උත්තරය අංක 4. ඒක ඉවරයි 15 හදන්න. 15 බලන්න. 15 කෙනා ප්‍රබලතාව කියලා වචනයක් දීලා තියෙනවා. හැබැයි බය වෙන්න එපා. ඒකකේ බලන්න. ඒකකේ බැලුවහම තියෙන මොකෙන්ද? GL ඍණ එක. යාලා තව ටිකක් පහසු කරලා ඒක දීලා තියෙනවා. GDM ඍණ තුන. අපි ඊයේ නම් කතා කරා රිවිෂන් ක්ලාස් එකේදී L වෙනුවට අපිට දාගන්න පුළුවන් කියලා DM ගන්න. අනේ අපි ඊයේ නෙමෙයි. ඊයේ කතා කරන එක. මේක මතක තියාගන්න ළමයි 1 ලීටරයක් සමානයි 1 ඝන ඩෙසිමීටරයක්. මේකත් මතක තියාගන්න. ඕගොල්ලෝ ක්ලාස් එකේ මේක කතා කරේ. තියරි ක්ලාස් එකේ 27. හරි මෙන්න මේක මතක තියාගන්න 1 ලීටරයක් සමානයි 1 ඝන ඩෙසිමීටරයක් කියන එකත් මතක තියාගන්න. එතකොට මෙයාලා මේ ඝනත්වය කියන එකම තමයි මේ දීලා තියෙන්නේ GL ඍණ එක කියලා. ඒක ලියන්න පුළුවන්ලු GDM ඍණ 3 කියලා. එතකොට මේ ප්‍රබලතාවය කියන වචනේ දැක්කට බය වෙන්න එපා. මේ දීලා තියෙන ඝනත්වයක්ම. ඊ අපි හදුවනේ ඝනත්ව ගැන රිවිෂන් ක්ලාස් එකේදී. එතකොට මෙහෙම වූ Na2HPO4 ජලීය ද්‍රාවණයක් අවශ්‍ය වී ඇත. අපිට මේක ඕනෙලු Na2HPO4 හදාගන්න ඕනේ 10යි GDM ඍණ 3 වෙන විදිහට. එන 1 ඝන ඩෙසිමීටරයක් ඇතුලේ 10යි ග්‍රෑම් ඉන්න විදිහට. එහෙනම් අපි හොයාගමුද 1 ඝන ඩෙසිමීටරයක ඉන්න ඕනේ 1 ඝන ඩෙසිමීටරයක අපිට තියෙන්න ඕනේ මවුල ගාන. මවුල ගානට කලින් Na2HPO4 ස්කන්ධය අපි දන්නවනේ. 1 ඝන ඩෙසිමීටරයක මෙන්න මේවා ස්කන්ධය. සමානයි 10යි G. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් 1 ඝන ඩෙසිමීටරයක Na2HPO4 මවුල. අයගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න.
10යි G බෙදන්නේ යාගේ මෞලික ස්කන්ධය 23 23 46යි H ගේ 1යි ෆොස්ෆරස් ගේ 31යි යෝගේ 64යි ටික එකතු වුණාම 6යි 4යි 10යි 11යි 12යි ඉතුරු එක 4යි 10යි 13යි 14 142යි. මෙයා බෙදන්න ඕනේ 142යි GMOL රිනේට. මෙන්න මේ වගේ මවුල ගානක් තමයි අපිට මේ ඉන්නේ එක ඝන ඩෙසිමීටර එක Na2HPO4 ගේ ස්කන්ධය. හැබැයි අපිට Na2PH4 ගේ ස්කන්ධය ගන්න භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙන ලවණය. එහෙනම් අපි දැන් ඒ ලවණය ගැන හිතන්න. මොකක්ද ඒ ලවණය? එයාව ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් Na2HPO4.12H2O. මෙන්න මෙයාගෙන් තමයි අපි මේ කියන මවුල ගන්න හොයාගන්නේ. දැන් බලන්න මෙයාගේ මේ එක්කෙනෙක්ගේ ඇතුලේ Na2HPO4 කොච්චරක් වෙනවද? මෙන්න මේ ලවණයෙන් තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්පූර්ණ එක්කෙනෙක්ගේ ඇතුලේ ඉන්නවා මේ Na2HPO4 කියන එක්කෙනත් එක්කෙනෙක්. එහෙනම් මේ වගේ මවුල ප්‍රමාණයක් 10 බෙදීම 142යි මවුල ඉන්නේ. මෙන්න ඒ සමාන ස්කන්ධයකනේ. 10 බෙදීම 142යි මවුලනේ අපිට හොයාගන්න ඕනේ Na2HPO4 ගෙන්. එයා ඉන්නේ මේ ලවණයේ ඒ සමාන මවුල ගන්න. එහෙනම් අපිට දැන් මෙන්න මේ අවශ්‍ය මවුල ගාන ගන්න නම් මේ දීලා තියෙන ලවණයෙන් මෙන්න මේ වගේ මවුල ප්‍රමාණයක් ඒ සමාන මවුල ප්‍රමාණයක් ගන්න ඕනේ. එහෙමනම් අපි මෙන්න මේ මවුල ප්‍රමාණය එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරා නම් හරිය නේද? එයාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරා නම් හරිය. එහෙමනම් අපි Na2HPO4 ස්කන්ධය හොයාගමු. 10 යට 142යි mol වැඩි කරමු. sorry ලවණෙන් ගන්නනේ. .12H2O ගේ ස්කන්ධය හොයාගමු. මේ ආව මවුල ගන්න යාගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරමු. මොකක්ද එතන කීයද මේකටම 18 ඒවා 12ක් එකතු වෙනවා. 18 ඒවා 12ක් කියන්නේ කීයද? තුන්සිය 58යි. එහෙනම් මේ සම්පූර්ණ එක්කෙනාගේ මෞලික ස්කන්ධය 358යි GMOL ඍණ 1. එහෙනම් මවුලයට මවුලේ කැපුණාම අපිට එනවා කොච්චරක් තියෙන්න ඕනේද කියලා ලවණයෙන් බරක් කොච්චරක් තියෙන්න ඕනද කියලා. ඕකට ඒතර උත්තරය අපිට එනවා 25.2 ග්‍රෑම් තියෙන්න ඕනේ කියලා සුළු කරගත්තා. මේ ගොඩක් අයට ඇවිත් තිබ්බා. තේරුණා නේද? අපිට මෙන්න මේ කියන මේ වගේ ප්‍රබලතාවය කියලා වචනයක් දීලා තියෙනවා ඝනත්වය. මෙන්න මේ වගේ ඝනත්වයකින් යුත් ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනත් ලවණයක්. අතර අපි මොකද කරේ? මේ ඝනත්වය ඇතුලේ කොච්චරක් මවුල ගානක් තියෙනවද බැලුවා එක ඝන ඩෙසිමීටරයකට. එන එක ඝන ඩෙසිමීටරයක් ඇතුලේ මේ තියෙන ස්කන්ධය 10යි ග්‍රෑම්. එහෙනම් ඒක ඇතුලේ තියෙන මවුල ගාන හොයාගත්තා. මේ මවුල ගාන අපිට ගන්න පුළුවන් වෙලා තියෙන වෙනත් ලවණයකින්. එhmenan ඒ ලවණේත් ඒ සමාන මවුල ගානක්මයි තියෙනුනේ එකට එක අනුපාතයෙන් ඉන්න නිසා. එහෙනම් ඒ ලවණයේ ඒ මවුල ගාන වැඩි කරා යාගේ මෞලික ස්කන්ධයෙන්. එතකොට ආව 25.2 ග්‍රෑම් කියලා. මේක මේ සමාන පරිමාවක්. අයින් හෙත ද්‍රාවණයේ ලීටරයක් තමයි සකස් කරගන්න ඕනේ. එතකොට මේ ඝන ඩෙසිමීටරයකට නම් මේක හදන්නේ. එතකොට මෙයාගෙන් තියෙන්න ඕනේ මේ ඝන ඩෙසිමීටරයක අන්තර්ගතය තමයි අපෙන් අහලා තියෙන්නේ. දැන් 500යි ග්‍රෑම් වගේ කිව්වනම් අපි මේ ගාන 500යි ඝන සෙන්ටිමීටර වගේ කිව්වනම් අපි මේ ගාන දෙකෙන් බෙදලා ගන්න ඕන. නමුත් අපිට දීලා තියෙන්නේ එක ලීටරයක කොච්චරද? ඒ කියන්නේ එක ඝන ඩෙසිමීටරයකටනේ අපිට දත්ත දීලා තියෙන්නේ. එක ඝන ඩෙසිමීටරයකටම තමයි අහලා තියෙන්නේ. දැන් 16 හදන්න බලන්න. 16 බලන්න. ඉසෙත් නම් කල්පිත මූලද්‍රව්‍යයක ස්කන්ධ 8.03 සහ 9.01 mu වූ සමස්ථානික දෙකකින් සමන්විතව ඇසී අතර ඒවයි සාපේක්ෂ සුලභතාවය මෙහෙමනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොච්චරද අහන්න. ඒ කියන්නේ මොනවාද? දැන් අපි දන්නවා නේද කාබන්ගේ එහෙම සමස්ථානික අපිට හම්බ වෙනවා C612 C613 මෙන්න මේ වගේ ඒවයිදී දැන් මෙයාගෙන් 120යි මෙයාගෙන් 180යි ඉන්නවා කිව්වොත් අපි ගන්නේ ඒ දෙන්නගේ මධ්‍යන්‍ය අගය.
ඒ කියන්නේ මෙයාලගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක ආවර්තය වගේ අර උඩින් දාලා තියෙදි වල දැකලාදී මෙතන දශම ගණන් තියෙනවා. හේතුව තමයි C6 12 තියෙනවා C6 12 13ක් තියෙනවා සමහරකට C6 14ක් තියෙනවා. මේ හැමෝගෙම දැන් අපි හිතමු මෙයාගෙන් 70 මෙයාගෙන් 10යි වගේ හිටියොත් මේ හැමෝගෙම සුලභතාවය අපිට සලකන්න සිද්ධ වෙනවා. ඒතර මෙහෙම තැනකදී අපි කරන්නේ මධ්‍යන්නේ අගයක් තමයි ගන්න. දැන් මේ වගේ අවස්ථාවක් තිබ්බොත් අපි කරන්නේ 12 කට්ටිය ඉන්නවා 20ක්. 13 කට්ටිය ඉන්නවා 70ක්. 14 කට්ටිය ඉන්නවා 10ක්. ඔක්කොම අය ඉන්නවා 100ක්. 20යි 70යි 80යි 90යි 100යි. මෙන්න මෙහෙම තමයි සමස්ථානිකයක සමස්ථානික කීපයක් තියෙද්දි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන යම් පරමාණුකට අදාළව. ඒතර මේක සුරු කරන අගය තමයි කාබන්ගේ අපි ගන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒතර සාපේක්ෂ සුලභතාවය කියන්නේ මෙයාගෙන් 100ට කීයක් ඉන්නවද මෙයාගෙන් 100ට කීයක් ඉන්නවද මෙතනින් 100ට කීයක් ඉන්නවද කියන එක. අපි දැන් යම් බලන්න ඔය ගන්නට. ඕක අපිට කියලා තියෙන ඉසෙට් කියලා කල්පිත මූලද්‍රව්‍යක 8.03 ගන්න 80කුත් 9.01 ගන්න 20කුත් තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? 8.03 ගානේ 80ක් ඉන්නවා. එයාලගේ මධ්‍යන්නේ ගන්න යන්නේ. මධ්‍යන්නේ ගන්නේ අර පන්තියක ළමයින්ගේ ලකුණු වල සාමාන්‍ය ගන්න. අන්න ඒ වගේ තමයි 8.03 80ක් ඉන්නවා. 9.01යි 20ක් ඉන්නවා. ඕක බෙදන්න ඕනේ 100ට 100. බලන්න ඔක සුළු කරගෙන කීය දෙන්නේ කියලා. මෙතෙන්ට එනවා 642.4 ධන මෙතෙන්ට එනවා 180.2 බෙදීම 100. එතන අපිට උත්තරය එන්නේ කීයද? 8.2 2.6 මේක ආසන්නව යද්දි 8.2 උත්තරය අංක 1. මම කරන්නේ 17ට යන බෑ. අපි එහෙමනම් දාහත් වෙනි ගානට ජලයේ ග්‍රෑම් 180ක අන්තර්ගත ජලන සංඛ්‍යාව ඒක නම් ලේසි. මුලින්ම බලන්න මවුල කීයක් තියෙනවද කියලා. අපි දානවා m බෙදීම කැපිටල් M සමානයි MOL. එතකොට 180යි ග්‍රෑම් එයාගේ මෞලික ස්කන්ධය වෙන 18යි GMOL ඍණ එකෙන් බෙදුවම අපිට එනවා ජලය මවුල 10ක් තියෙනවා කියලා. හැබැයි අර අපෙන් අහන්නේ ජලය අණු සංඛ්‍යාව. එක මවුලයක් ඇතුලේ ජලය තියෙනවා අණු. දැන් H2O නිසා තමයි අණු කියන්නේ. ඉස්සෙල්ලා අර කාබන්ට තිබේ පරමාණු. H2O නම් අණු. එකක් ඇතුලේ H2O අණු තියෙන 6.02 වැඩි කිරීම 10 23. එහෙනම් 10යි මවුල ඇතුලේ H2O ඉන්නවා. 6.02 වැඩි කිරීම 10 23 වගේ 10 ගුණයක්. එතකොට ඔක්කොම 6.02 වැඩි කිරීම 10 24 ඒ උත්තරේ තියෙන අංක 4. හැමෝම එවන්න 18ක් බලන්න 18 එච්චර අමාරු නෑ. දහටත් එහෙම මම බලමු. මම 18ත් ඔහොම බලලා ඉන්නම්. 18 සල්ෆර් ග්‍රෑම් 32ක් කිව්වහම එයාගේ ඇතුලේ සල්ෆර් මවුල කීයක් ඉන්නවද කියලා බලන්න.
32යි ග්‍රෑම් බෙදුවහම 32යි GMOL ඍණ එකෙන් අපිට එනවා මවුල 1යි ඉන්නේ කියලා. ඒතරේ සල්ෆර්. හරිද? සල්ෆර් තමයි 1යි මවුල ඉන්නේ. අපෙන් අහන්නේ S8. ඒතර S8 කිව්වහම මේ වගේ 8 දෙනෙක් එකතු වෙලා තමයි ඉන්නේ S8 එක හැදිලා ඉන්නේ. ඒතර S8 කියද්දි 1 බෙදීම 8යි මවුල උත්තරේ අංක 3 තමයි එන්නේ. ඊට 19 බලන්න. ඕකේ සමහර අය දන්නේ නැතුව ඇති ඕකේ මේ ප්‍රතික්‍රියා වෙන විදිහ CaC2 H2O ගෙන් හැදෙන්නේ C2H2 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒක දන්නේ නැති අයට මම දුන්නා. ඔයාලා ඒක බැලන්ස් කරගන්න ඕනේ. ඇසිටලීන් කියලා කියන්නේ ඕක. C2H2 ගැන තමයි මේ අහන්නේ. කරන්න බෑ. බලන්න CaC2 10යි ග්‍රෑම් කිව්වහම අපි ඉස්සෙල්ලාම එයාගේ මවුල ගාන හොයන්න ඕනේ. මම කියලා දෙනානේ ස්කන්ධයක් දැක්කොත් ගාන මුකුත් තේරෙන්නේ නැති වුණා නම් මවුල ගාන හොයාගෙන ඉන්න. CaC2 ගේ මවුල ගාන. CaC2 මවුල. කීයද 10යි ග්‍රෑම් බෙදන්න ඕනේ. එයාගේ මවුලික ස්කන්ධය. 40යි 24යි ඔක්කොම 64ක් වෙනවනේ. 64යි GMOL ඍණ එක. මේ වගේ මවුල ගානක් තමයි තියෙන්නේ. මේක බැලන්ස් කරාම එන්නේ මෙහෙමනේ. එතකොට අපෙන් අහන්නේ ඇසිටලින් අණු සංඛ්‍යාව. එයාගේ අණු සංඛ්‍යාවට යන්න කලින් අපි මවුල ගාන ගමු. CaC2ට ඇසිටිලින් කොච්චරද? 1ට 1යිනේ. එකක් හැදෙද්දී එකක් හැදෙනවා. එහෙනම් ඇසිටිලිනොත් 10ට 64යි මවුලම තමයි හැදෙන්නේ. එහෙනම් අපිට දැන් එයාගේ ස්කන්ධය නෙවෙයි අහලා තින්නේ. අණු ගාන. එයාගේ මේ මවුල ගාන මෙහෙම නම් එයාගේ අණු ගාන හොයාගන්න නම් අපි ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරා නම් හරි. එහෙනම් 10 බෙදීම 64 වැඩි කිරීම 6.022 වැඩි කිරීම 10 23 19ට උත්තරය අංක 2. හරි මම අර අලුතෙන් දාපු ගණන් ටික දැන් හදන්න බාන හමු 20 ඉඳන් හදාගෙන යමු. දෙවෙනි PDF එකේ දාපු ඒවා. හොඳයි මේක හැමෝම හදලා තිබ්බා. ඊළඟ එක හදමු. 20 බලන්න. 20 කියන සංශුද්ධ ජලය 100යි ඝන ඩෙසිමීටර් වල ඇති H2O අණු සංඛ්‍යාව කොපමණද අදාළ උෂ්ණත්වයේදී ජලයේ ඝනත්වයක් දීලා තියෙන එකයි GCM ඍණ 3 කියලා. එහෙනම් අපිට උත්තරේ දීලා තියෙනවා 1 ඝන සෙන්ටිමීටර එකක ජලයේ ස්කන්ධය. 1 ඝන සෙන්ටිමීටර එකක ජලයේ ස්කන්ධය අපිට දීලා තියෙනවා කීයද 1යි G. ඊට පස්සේ යාලා අහන්නේ හැබැයි සංශුද්ධ ජලය 100යි ඝන ඩෙසිමීටර් වලට. ඊයේ රිවිෂන් එකේදී අපි කතා කරා කොහොමද ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර් අතර සම්බන්ධයක් හදාගන්නේ කියලා. දැන් අපි දන්නවනේ ඝන සෙන්ටිමීටර 1000ක් තමයි ඝන ඩෙසිමීටර් එකක් වෙන්නේ. දැන් අපෙන් අහන්නේ 100යි ඝන ඩෙසිමීටර් වලට. එහෙනම් 100යි ඝන ඩෙසිමීටර් කියලා කියන්නේ මේ 1000 තව 100කින් වැඩි කරාම ඔක්කොම එක වැඩි කිරීම මෙතන බිංදු 3යි තව බිංදු 2කුත් වෙනවනේ 1000 වැඩි කිරීම 100 කිව්වම ඒ කියන්නේ 10000 නෙවෙයි ලක්ෂය. කියන්නේ එක වැඩි කිරීම 10 ඝන සෙන්ටිමීටර් තමයි අපිට හම්බ වෙන්නේ 100යි ඝන ඩෙසිමීටර් කිව්වම. එහෙනම් 100යි ඝන ඩෙසිමීටර වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් මොකද්ද? එක වැඩි කිරීම 10 ඝන සෙන්ටිමීටර වල ජලයේ ස්කන්ධය කීයද? ජලයේ ස්කන්ධය කීයද? එකක මෙච්චරයි නම් එක වැඩි කිරීම 10 එක වැඩි කිරීම 10 ග්‍රෑම්.
එහෙනම් දැන් යාගේ මවුල ගන්න හොයන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයක ජලයේ මවුල. ග්‍රෑම් ගානක් දැක්කොත් අපි මවුල කරන්නේ කොහොමද? එයා බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. ජලයේ මෞලික ස්කන්ධය කීයද? 18යි. GMOL ඍණ 1. දැන් මෙයාලා අහන්නේ පෙන් අණු සංඛ්‍යාව. එහෙනම් අපි මේ ගාන වැඩි කරගමු. 6.02 වැඩි කිරීම 10 23. 1 යට 18 වැඩි කිරීම 10 5 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 23. 1 යට 18 බෙදලා බලන්න කීයද එන්නේ කියලා. 1ට 18 කියලා කියද්දී එන්නේ 0.05 හා වැඩි කිරීම මෙතන 6.02 10 බර ටික සුළු කරොත් 10.28 උත්තරේ තියෙන විදිහට හදන්න ගියොත් පළවෙනි උත්තරේ තමයි එන්නේ. එතකොට 5.55ට අපි හදන්නේ මෙතන 1 2 10 ඍණ 2ක් නේ. එතකොට වැඩි කිරීම 6.02 වැඩි කිරීම මේ විතර 0.05 විදිහට මෙතන ලියන්න ඕන එක අපි මෙහෙම දෙකක් ගන්නවා කියන්නේ 10 ඍණ 2නේ. ඒතර 10.28 වැඩි කිරීම 10 ඍණ 2 කියන්නේ 10.26. එමෙිට බලන්න එක තේරෙන්නේ නැද්ද කියලා. මෙතන 0.05 අපි මෙහෙම 55 5.55 කරද්දි මෙතන අපි 10 ඍණ 2ක් විදිහට ලියනවා. ඒතර එයයි මේ 10.28යි දෙන්න සුළු වුණාම තමයි 10.26 කියන්නේ. එතන ඒකට උත්තරේ අංක 1. ඒක තේරුණාද? තේරුණ නැති කවුරු හරි ඉන්න නමට මැසේජ් එකක් දාන්න බං කියලා දෙන්න. තේරිච්ච අය අන්න ඊළඟ ගානට 21ට. 21 කියනවා මූලද්‍රව්‍යක ක්ලෝරයිඩයක ක්ලෝරීන් මෙන්න මේ වගේ ගානක් තියෙනවලු. ක්ලෝරයිඩයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 120යිලු. මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි අහන්නේ. එතකොට අපි දන්නේ මේක පළවෙනි කාණ්ඩයේ එකක්ද දෙවෙනි කාණ්ඩයේද තුන්වෙනි කාණ්ඩයේද මුකුත් දන්නේ නැහැ. දැන් පළවෙනි කාණ්ඩයේ ක්ලෝරයිඩ් එකක් වුණා නම් මෙයා NaCl. දෙවෙනි කාණ්ඩ එකක් වුණා නම් අපිට ලියන්න වෙන්නේ MgCl2. තුන්වෙනි කාණ්ඩයක කෙනෙක් වුණා නම් අපිට ලියන්න වෙන්නේ AlCl3. මේ බලන්න එතකොට අපි ලියන කාණ්ඩයත් එක්ක මෙතනට එන Cl ගාන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒතර අපි මෙතනදී දන්නේ නැති නිසා මේ මෙයා මොන කාණ්ඩයේද අපි දන්නේ නැති නිසා අපි නිකන් මොනා හරි නිකන් අකුරක් දාගමු මෙයාට A කියලා. ACl මෙතෙන්ට එන ගාන දන්නෙත් නෑ අපි X කියලා දාගමු දැනට. එතන මූලද්‍රව්‍යක ක්ලෝරයිඩයක ක්ලෝරීන් කියනවලු මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඊට අමතරව දීලා තියෙන ක්ලෝරයිඩයේ සාපේක්ෂාංක ස්කන්ධයක් දීලා තියෙනවා. අපිට අහලා තියෙන්නේ මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. දැන් අපි විතර නොදන්න පද මොනවද තියෙන්නේ? A දන්නෙත් නෑ, X දන්නෙත් නෑ. නීතියක් තියෙනවා නොදන්න පද ගාන දෙකක් නම් අපිට සමීකරණ දෙකක් ගොඩනගන්න දත්ත දෙකක් දීලා තියෙනවා. අපිට දත්ත දෙකක් දීලා තියෙනව නේද බලන්න. එකක් තමයි අපිට දීලා තියෙන ක්ලෝරීන් තියෙනවා 9.79ක් කියලා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය 120යි කියලා. සමස්ත එක්කෙනාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 120යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු try එකක් දීලා ගන්න හදන්න. මූලද්‍රව්‍ය ක්ලෝරයිඩ් එක ක්ලෝරීන්ගේ මේ ස්කන්ධ ප්‍රතිශතය තමයි දීලා තියෙන්නේ. අපි මේ A ගේ ස්කන්ධයක් ගමුකෝ A කියලාම. A කියන එක නා අතර අපිට ඒක වැඩක් නැහැ. අපි ආගේ මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගමු. සිම්පල් A කියලා. AgMOL ඍණ 1 කියලා අපි ගමු. ක්ලෝරීන් නම් දන්නවනේ 35.5යි කියලා. එහෙනම් අපි පළවෙනි එකේ 96.79 කියන එක ලියාගන්න බලමුද? ඉතින් 96.79 කියන එක නම් හැදෙන්නේ කොහොමද? සම්පූර්ණ ස්කන්ධය මම දාගන්න ටෝටල් මාස් එක නැත්නම් සම්පූර්ණ ස්කන්ධයෙන් Cl ගේ විතරක් ස්කන්ධය අරගෙන වැඩි කරන්න ඕනේ 100%. හරිද? අපිට සම්පූර්ණ ස්කන්ධය හොයන්න කොහොමද?
දැන් මෙතන මම ගත්තා A කියලා. දැන් මෙතන A තමයි අපි දන්නේ නැති කීයද කියලා. A තමයි මෙතන මම x කියලා ගත්තේ. CL අපි දන්නවා මයිනස් කියලා. ඒතර CL 1 මයිනස් නම් මේක අර මාරු වෙලානේ හැදෙන්නේ. හරස් ගුණිතේ. මේ මාරු වෙලානේ මෙතනට ඉලක්කමනේ. ඒතර Aට එන්නේ මේ මෙතන ඍණ එකනේ තියෙන්නේ. Aට මෙතෙන්ට එන්නේ 1යි. ඒක ගැන ප්‍රශ්න නැහැ. මෙතන CL ගේ ඉලක්කම විතරයි අපි දන්නේ නැත්තේ. හා. එතකොට මෙතන CL ගේ විතරක් ස්කන්ධය අපිට ගන්න වෙන්නේ 35.5 GM මෝල් ඍණ එක මේ වගේ ඒවා කොච්චරක් දින්නේ x ප්‍රමාණය 35.5 වගේ ඒවා x ප්‍රමාණයක් තමයි ඉන්නේ. මොකද මෙතන ඉලක්කම මම දන්නේ නැති නිසා. බෙදීම 35.5යි x ධන ඒකේ දන්නේ නැහැ නේ මෞලික ස්කන්ධය. ආව සිම්පල් ලේනේ ගත්තේ. A වැඩි කිරීම 100ට 100 තමයි 90.79 වෙන්නේ. 9.79 වෙන්නේ. ඕක අපිට දාගන්න පුළුවන් එක සමීකරණ. දැන් මෙයාව දෙපැත්ත ගුණ කරලා අපිට උත්තරය ගන්න පුළුවන් නේ සමීකරණයක් හදාගන්න පුළුවන් මෙයා එකක්. තව එකක් අපිට හදන්න පුළුවන්. ක්ලෝරයිඩේ සාපේක්ෂ අණු ස්කන්ධය 120යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන A ධන 35.5x සමානයි ආයා තමයි 120යි කියලා දීලා තියෙන්නේ. එන අපිට ගන්න තව ටිකක් ලේසි වෙනවා නේද? මෙයා සමානයි 120 කියලා අපිට දීලා තියෙනවා. මේ අපේ දෙවෙනි සමීකරණ. එහෙනම් අපිට දැන් අර මේ යට කොටසට දාගන්න පුළුවන් මෙතන කෙලින්ම 120යි කියලා දාගන්න පුළුවන් නේ. මෙයා වෙනට අපිට 120 දාගන්න පුළුවන්. එහෙනම් ඔක විසඳලා අපිට x-ත් හොයාගන්න පුළුවන්. ඒවත් හොයාගන්න පුළුවන්. ඇත්තටම අපිට හොයාගන්න ඕනේ ඒවනේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒව තමයි අපෙන් අහන්නේ. මොක බලන්න විසඳගෙන උත්තරයක් එනව නේද කියලා. බලන්න මේක විසඳගත්තට පස්සේ හැදුවේ නැති අය මේක විසඳලා බලන්න. 3550යි x සමානයි 99.79 වැඩි කිරීම 120 කීයද බලන්න. එක් 1714.8 නේ 1174.8 මේ මෙතන මම දාලා තියෙන අගය වැරදි. මෙතනනේ 1174 නෙවෙයි 10894. එතන හරිනේ උත්තරේ එතකොට ඒ බලමු. 10894.8. එතන බලමු ඕක බෙදුවහම 3550න්
x ට උත්තරේ එන්නේ 3ක්. x ට 3ක් આવත් බලමු ඒට මේ කියන ගාන එනවද කියලා. ආසන්න 3ක් වෙන්නේ. එතකොට බලමු 35.5 ඒව 3ක් 106යි. වෙනස් වෙනවා නේ උත්තරේ. එතකොට ඒට එන ගාන වෙනස් වෙනවා. මෙතන ෂුට්ටක් බලන්න. මොකක් හරි අඩුවක් තියෙනවා. මම ඔයාලට තව විදිහක් කියන්න හදන. මේක CL ගේ එක හොයලා දැන් මෙතන බලන්න ආදේශ කළ ওই ගාන එනවද කියලා. මේක CL ගේ අගයෙන් යන්නේ නැතුව ඕනනම් අපිට පුළුවන් දැන් ක්ලෝරයිඩේ ක්ලෝරින් 99.79 නම් අපිට හොයාගන්න පුළුවන් මේ ඉතුරු මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මේ A කියලා ගත්තු එක්කෙනාගේ ප්‍රතිශතය අපිට ඕනනම් ගන්න පුළුවන් 100න් අර 90යි ගාන අඩු කරලා 100න් 90.79 අඩු කරාම අපිට කීයක් දෙන්නේ 100න් 90.79 අඩු කරාම අපිට එනවා 9.2 එකක්. ඕනනම් අපිට ගන්න පුළුවන් A ගේ ප්‍රතිශතය 9.2 100ට කියලා එයාට හදන්නත් පුළුවන්. ඒක මම හිතන්නේ මීට වඩා ලේසියෙන් එනවා සුළු වෙලා. දැන් මෙහෙම ගත්තම හරියට උත්තරේ එන්නේ නැහැ. කවුරු හරි දාලා තිබ්බ තව උත්තරේ එන්නේ නැහැ කියලා. මේ අනිත් පැත්තට ගත්තත් එනවා. මේක බලලා කියනනම් ඇයි මෙහෙම ගත්තම එන්නේ නැති කියලා. ඕනනම් අපි ගමු A ගේ ප්‍රතිශතය 9.21 කියලා. එතන අපිට ගන්න වෙන්නේ A ගේ ස්කන්ධය, ඒ කියන්නේ සිම්පල් A බෙදීම සම්පූර්ණ ස්කන්ධය. සම්පූර්ණ ස්කන්ධය දැන් 120යි. A බෙදීම 120 වැඩි කිරීම 100ට 100 සමානයි 9.21යි. එතකොට එක පේලින් උත්තරේ එනවා. මම එකපාරට ක්ලෝරයිඩේ මේ ක්ලෝරින් අගය දැක්ක නිසා එහෙම ගත්තේ. මේ මෙහෙම හැදුවා නම් අපිට ඒත් උත්තරේ එනවා. අපි බලමු අරක මොකද වැරද්ද කියලා. බලන්න මෙතන 9.1 වැඩි කිරීම 120 බෙදීම 100. බලන්න මේ විදිහටත් කරලා මේ ඕන අපිට අර මේ මෙහෙම ගණන් පුළුවන්. ඒ කියන්නේ ක්ලෝරයිඩය 99.79යි නම් ඉතුරු එක්කෙනා 9.2යි කියලා. මෙහෙම අර වෙනමම x හොයලා එහෙම ඉස්සර වටයක් යන්නේ නැතුව එකපාරින් ගන්න පුළුවන්. A ගේ ස්කන්ධය බෙදීම සම්පූර්ණ ස්කන්ධය වැඩි කිරීම 100% සමානයි. 9.21 කියලා දාලා යන්නත් පුළුවන්. බලන්න පොඩ ඒ විදිහට හදලා. මේව සුළු කිරීම කරලා බලන උත්තරය එතකොට එන්නේ 11ක් විතර. 120 වැඩි කිරීම 9.21 කිව්වහම එනවා 11,105ක් වගේ. ඒතර මේක කොහමද සුළු ක්‍රමයට එන්නේ 11යි කියලා. ඊට මෙතන මේ විදිහට හැදුවම එන්නේ 11යි කියලා. මෙහෙම දාලා හැදුවම එන්නේ මොකද්ද? එහෙම දාලා x හොයලා ගිහිල්ලා බලන්න. ඒත් එකම උත්තරේ හැබැයි එන්නේ. මම පොඩ්ඩයි ගාන වලට ආයෙ චෙක් කරලා කියන්නම්. ඒ හරියටම උත්තරේ එන්නේ නැත්තේ කියලා. මොකද මෙහෙම හැදුවම මෙතෙන්ට එනවා 13.5. එහෙම බෑනේ හරියම උත්තරේ එන්න ඕනේ. දෙවිදිහටම. මේක පොඩ්ඩක් අපි බලමු. මම බලලා කියන්නම් ඔයගොල්ලෝ. ඔය 11 ගානක් ආවා වුණත් මේ උත්තරේ තියෙන වෙනස් නේ. මේකේ උත්තරේ තියෙන 10.8 කියලානේ. හදපු විදිහ නම් එහෙම වැරද්දක් නෑ. මම කාලට බලන්නම් ඇයි එතන අපිට උත්තරේ ඉන්නේ නැත්තේ කියලා. උත්තරේ තියෙන 1 10.8 තියෙන්නේ. ඒත් මෙතන ඉන්නේ 11යි ගානක්. මෙතන මේ ගාන 13යි ගාන කියන දෙකක් එන්න බෑනේ. ඒක තපඩම බලලා කියන්න. අපි හදපු විදිහ නම් වැරද්දක් නෑ. වෙන මොකක් හරි අවුලක් ඇත්ත මම පොඩ්ඩක් එක බලලා කියනවා. ඔයාලට මොකක් හරි අහු වුණොත් මේකේ අපේ මොකක් හරි හදපු විදිය හරි මේ දෙවිදියටම එන්න ඕන එකම උත්තරේ. අපි ගිය විදිය වැරද්දක් මොනවා හරි ඔයගොල්ලන්ට අහු වුණොත්
මේ මට මැසේජ් එකක් දාන්න. කොතන හරි මම මොනවා හරි සුළු කරද්දි හරි මම හදද්දි හරි කොතන හරි වැරද්දුවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න. මේ මට නම් හදපු විදිහෙම මොකක්වත් වැරද්දක් පේන්නේ නැහැ. උත්තරේ නම් වෙනස් වෙනවා. එකක් බලමු අය කියලා. හරි නේද? එහෙනම් 6යිනේ දැන් වෙලාව. ඒ සෙට් එක අපි එහෙනම් අද කරා. අපි මේ හරියට නවත්තමු. ඔයාලා අනිවාර්යෙන් අර හෝම්වර්ක් ටික මට කරලා දාන්න. ඔයාලා උත්තර ගත්ත විදිහත් එක්ක අයනීකරණය සෙට් එක. ඒකේ දෙවෙනි ගාන එහෙම බලන්න ඒක එහෙම ටිකක් හොඳ ගානක්. මේ දෙවෙනි ප්‍රශ්නේ එහෙම අයනීකරණය මම දාපු සෙට් එකේ. එහෙනම් මේ සතිය හෝම්වර්ක් විදිහට ඒක කරලා දාන්න. මේ අනිත් එක තමයි මට බයයි ඔයාලට මේ අර අපි ප්‍රැක්ටිස් කරපු මේ ස්ට්‍රක්චර් ටික ආයි ලකුණු අඩු වෙයිද කියලා දැන් කට්ටියට මනු ගානක් වෙනකන් හැදුනනේ ලකුණු ටික. ඒ නිසා පොඩ්ඩක් පුළුවන් නම් මට 2019 ගෙදරින් කරලා හරි වැරදි දාලා දානවද නැත්නම් ඔයාලගේ ටච් එක බහි කියලා මට බයයි මේ අපි ටික හොඳට කරලා ලකුණු ටික හදාගත්තු එකනේ. ඒතර අපි අඩුපාඩු දුබ ඩිස්කස් කරන්න හරි පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් 2019 ෆුල් ප්‍රශ්නෙත් 2019 ස්ට්‍රක්චර්ඩ් පළවෙනි එකේ සම්පූර්ණ ප්‍රශ්නෙත් කරලා හරි වැරදි දාලා දාන්න. මේ අර දාපු හෝම්වර්ක් ටික අයනීකරණය දාපු හෝම්වර්ක් ටික කරලා එවන්න. ඊළඟ ක්ලාස් එකට කලින් ඊයේ හදපු ගණන් ටිකයි කලින් සතියේ හදපු ගණන් ටිකයි හොඳට ආල් පාරක් හදලා ප්‍රැක්ටිස් කරලා ලෑස්ති වෙලා එන්න. මේ ඒතකොට අපි ඉක්මනට ඉනෝගනික් වලට යනවා. පාස් පේපර්ස් වල ඉරිදැර තියෙන ටික ලියන්න. ඒතකොටත් ඔයාලා ප්‍රැක්ටිස් වෙනවා. ඔය විදිහට අපි වැඩ ටික කරන් යන්. ඊට පස්සේ අපිට ෆුල් පාස් පේපර් ඩිස්කෂන් එකට යන්න පුළුවන් ටිකක් ඔයාලට තියරි ටිකක් කවර් වුණාට පස්සේ. එනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න මට එවන්න. නැත්නම් ඔයාලට ලීව් වෙන්න පුළුවන්.